Good morning. අද උදේම ආවා OGTT කියන blood report එක ගන්න. දැන් මේ blood එක දීලා තව පැයකින් දෙන්න කිව්වා. ආයි දෙවෙනි පැයෙන් දෙන්න කිව්වා. ඒක දෙනකම් බලන් ඉන්න. අද ලේ දෙන්න අවිල්ලා ඉන්නේ නේ. ජම්බු ගෙඩියක් කියලාද? මේවා තමයි ඉතින් මේ දවස්වල කරන්න තියෙන අපිට තියෙන වැඩ. එයාලට කියන්නේ ඒන්ජල්. පොළොන්නරුවේ අජ්ජාඩ් හොස්පිටල් එකේ වීනස් හොස්පිටල් එක කියන්නේ මේ හොස්පිටල් එකට. මේක තමයි පොළොන්නරුවේ සාමාන්‍ය හොඳම ප්‍රයිවට් හොස්පිටල් එක. ඔව් පොළොන්නරුවේ තියෙන එකම ප්‍රයිවට් හොස්පිටල් එක වීනස් හොස්පිටල් එක. අජ්ජාඩ් ડોක්ටර්ගේ. අජ්ජාඩ් හොස්පිටල් එකේ මේ වගේ ලොකු ලව් බර්ඩ් කූඩුවක් තියෙනවා. පොළොන්නරුවේ අවට කට්ටිය නම් දැකලා ඇති ඉතින්. මේ බලන්න යාලා. දෙවෙනි පැය වෙනකන් ඉතින් අපි දෙන්න ඉඳගෙන ඉන්නවා බංකුවක් උඩට වෙලා. ඔයාලා මොකද කියන්න තියෙන්නේ? බඩගිනි. කන්න. බඩගිනි. අය වතුර බොන්නත් එපා කිව්වා. ඔයාලට කන්න දෙන්න ඉක්මනට. තියන්නේ. දඬන්නේ. මට බඩගිනි කියලා ඔයා අඬන්නේ. බඩගිනි කියලා එතන අතන්ට ගිහිලා එහෙම බෑනේ. පැය දෙක නම් බඩගිනි ඉන්න කියන්නේ ඒක ඉන්න ඕනේ දැන්. කංකුම් කනවා ලව් බර්ඩ්ස්ලා. වීනස් හොස්පිටල් එකේ මහා ලස්සනට පැල එහෙම හදලා තියෙනවා. රෝගී කාවම මේ මනස සංසුන් වෙන්න වටපිටාව සෑහෙන හදලා තියෙනවා විතර. ඉවරයි. දැන් අපි යන්න හදන්නේ. වාහනේ හොදන්න දැම්මා. වාහනේ අරගෙන බොඩි වොෂ් එකෙන් ඊට පස්සේ අපි මෙයාට උදේ බඩගිනිනේ දැන් පැය 3ක් විතර බඩගින්නේනේ. මොනාරි කන්න දෙමු. වීල්ලක් යනකම් අපි බලාගෙන ඉන්නේ. බොඩි වොෂ් එක ගාවට යන්න තාම නැත. හොදලා නම් අරගත්තා. දැන් මේ බඩගිනි කියන නිසා තෝස කඩේට අවිල්ලා ඉන්නේ. පොළොන්නරුවේ තියෙන අලුත් සයිබර් කඩයක්. අන්න යන්න බලන්න. බලමු. මේ සයිබර් කඩේ තියෙන්නේ කදුරුවෙල. පොළොන්නරුවේ කදුරුවෙල මිඩ්ලන් කැෆේ එක එහා පැත්තේ තියෙන්නේ. ගොඩක් ඉන්දියන් ෆුඩ්ස් තියනවලු රසයිලු. අපි බලමු කාලා. අර සයිබර් පීලින් එක දෙන්න මේ තියෙනවා සාම්බාරයක් තියෙනවා, කොළ පාට චට්නියක් තියෙනවා, රතු පාට චට්නියක් තියෙනවා. කනවද අද හොඳට? නොවනේ රසයිද? හොඳ තියනවද? රස්නේ? හොඳයි නේ. තෝසේ ආවා කන්න යන්නේ. මොකද හිතෙන්නේ රසයිද? රසයි රස්නේ දැන් ගත්තු ඒවා. රස්නේ? මොකද කියන්නේ? හොඳයි. අයියේ මේ පරිපඩයක් දෙනවා. කෑම හොඳට
ඇති පේනවනේ ප්ලේට් දෙක. අම්මායා ඉන්දියන් ෆුඩ්ස් කතුරුවල තියෙන්නේ මේ මිඩ්ලන්ඩ් කැෆේ එක ගාව තියෙන්නේ. ෂෙඩ් එක තියෙනවා සම්පකාර ෂෙඩ් එක ගාව. දන්නවා කට්ටිය හැමෝම. ගොඩක් හොඳයි. හොඳ ආශ්‍රිත කෑම වලට හොඳයි මෙතන. දැන් අපි යනවා කඩේට එළවලු ටික ගන්න. එන්න මාත් එක්ක බලන්න. ඔන්න ඕන